ආයිබුවන් ඉතින් අදරන් මං ගෙනාව ඇත්තටම ඔයාලගේ දැනුමට යමක් ඔයාලා බලනවා ඉතින් මොකද්ද මේ කියලා. ඇත්තටම මේ තමයි ලංකාවේ සාම්ප්‍රදායික ගෙවුඩ පුච්චන එක ක්‍රමයක්. ඒක අතීතේ නම් ආයේ මේ විදිහට ඔයනේ කළු මාමා දෙමවතේ අය නම් දන්නවා ගොඩක් කළු මාමාව. මීට කලින් හිටියා කළු මාමත් එක්ක සයිමන් මාමා. අවාසනාවන්ත විදිහට එයා මේ මෑතකදී මිය ගියා. ඉතින් දැන් මේක මේ සම්ප්‍රදාය ලෝකෙට ගෙනියන්න ඉන්නේ ඇත්තටම කළු මාමා. ලේසි නෑ මොම දැක්කට කටින් පෙමින්න ඕනි සාමාන්‍යයෙන් පැය 2 4 8 ඒ වගේ ගලට අවශ්‍ය ට්‍රීට්මන්ට් එක ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම මහන්සි වෙලා. ඉතින් මහා මුදලක් ගන්නෙත් නෑ. හරිම හොඳ කරුණාවන්ත මිනිස්සු. නොදන්න ඕනිම දෙයක් ඒගොල්ලෝ අපි අහුවොත් එහෙම කියලා දෙනවා. කිසිම ගුරු මුස්තියක් නැති මිනිස්සු. සයිමන් මාමත් එහෙමයි කළු මාමත් එහෙමයි. මම නම් ගොඩක් ආදරය කරන පුද්ගලයෝ දෙන්නෙක් තමයි කළු මාමා සයිමන් මාමා කියන්නේ. සයිමන් මාමා අවසනාවට අද අපි ගාව නැහැ. ඉතින් මේ ඉන්නේ කළු මාමා. මේ ඔය ඉන්නේ මේ ළඟදී මෑතකදී මගේ රතු වැඩි ගලක නිල් වැඩි ගලක නිල් ටික යවන්න කරපු ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඒ ගල තාම එළියට ආවෙත් නැහැ. මම තාම දැම්මේ නැහැ ඒක. ඉතින් මට හිතුණා මේ දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට ඉතින් ගල් ඉගෙන ගන්න අය එතකොට මේ කර්මාන්තය ගැන නොදන්න අයට ලොකු මේකක් වෙයි මේක. ඔය පොල් කටු අඟුරු වලින් තමයි මේ බර්න් එක කරන්නේ. ඔය දැන් මේ සිද්ධාන්තයට කලින් තියෙනවා මේකේ ඔය පළුදු තියෙනවා නම් ඒ පළුදු රත් වෙන්න පදම් කරන ක්‍රම තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මම මොකද ගෙවුඩ හීට් ට්‍රීට්මන්ට් මං කෝස් එක සම්පූර්ණයෙන්ම 2019 කරලා ඉවර කරා. ඉතින් ඒක නිසා මම මේ ගැන හොඳටම දන්නවා. ඔයාලටත් දෙයක් දැනගන්න දැම්මේ. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක යටින්. ස්තුතියි.